안녕하세요 여러분. ඔන්න අපි අද එළියට යන්න හදන්නේ මාට් එකට යන්න හදන්නේ පොඩි වඩුවක් ගිහින් ඒකම මම වීඩියෝස් දෙකක් දැම්ම දැන් දවස් දෙක තුනකට කලින් මම කොරියාවට එන එක ඒ වගේම ට්‍රේනින් සෙන්ටර් එකේ පොඩි වීඩියෝස් ක්ලිප් ඒවන් කට්ටිය ගොඩාක් කට්ටිය මට කමෙන්ට් කරලා තිබ්බා මට විශ් කරලා තිබ්බා හැමෝටම thank you so much. ඒ වගේම මගෙන් ප්‍රශ්න අහලා තිබ්බා ගොඩක් කට්ටිය يعني කොරියාවට එන්න බලාපොරොත්තු වෙන එක්සෑම් ලියලා ඉන්න කට්ටිය එක්සෑම් ලියන ඉන්න කට්ටිය අහලා තිබ්බක්කේ ඇග්‍රීමන්ට් ආයේ මොන කාලෙද ඔන්න වගේ ප්‍රශ්න. ඇත්තම කිව්වොත් මට ඇග්‍රීමන්ට් එක ආවේ අන්තිම කෝටගේ දවස් 15ක් වගේ තියලා. මම දන්නේ නැහැ. මට SLB එකකින් තමයි කතා කරලා කිව්වේ වඩ ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් මේ එහෙම තමයි මට ඇග්‍රීමන්ට් එක ඇවිල්ලා කියලා මම දැනගත්තේ. මේ අන්තිම කාලේ තමයි මට අන්තිම දවස් 15. ඒ නිසා ගර්ල්ස් වලට විශේෂයෙන් කියන්නේ ඔයාලා ගිහින් අතාරින්න එපා. පාඩම් කරන්න. ඒවා වෙබ් එකේ ඉන්න කට්ටිය බලාපොරොත්තු තියාගන්න අනිවාර්යෙන් ඔයාලට chance එකක් හම්බ වේවි. ඒ වගේම හොඳ දේවල් කරන්න. සට්ටි කට්ටිය හල් තිබ්බා අක්කේ මොනවාද ඒ වෙනුවෙන් කරේ කියලා. මම නම් හොඳ දේවල් කරේ. ඒ වගේම මම බෝධි පූජා තිබ්බා අවුරුදු එකමාරක් විතර. මොකද මම වැඩ කරන ගමන් ඒ දේවලුත් කොහොම හරි කරා. මේ බෝධි පූජා තිබ්බ උදේ පාන්දර හවසට ගිහිල්ලා මේ අනිවාර්යෙන් ඔයගොල්ලොනුත් කරන්න. ඔයගොල්ලන්ගේ තමන්ගේ ආගම අදහන්න වරදින්න නැහැ. ඒ වගේම හොඳ දේවල් කරන්න. මේ කවදාවත් වරදින්නේ නැහැ. මේ මම හිතනවා මම එහෙම කරපු නිසා මට මේ දෙවියෝ මට chance එක දෙන්නේ නැති කියලා. තව ප්‍රශ්න ගොඩාක් කට්ටිය අහලා තිබ්බා. ඒ ප්‍රශ්න වලට මම ඔයාලට තව වීඩියෝ වලින් උත්තර දෙන්නම්. අපි දැන් යමුද shopping කරන්න. ලස්සන item වලට එක්කන් ගියා මාත් එක්ක ඉන්න මගේ මයිස් කෙනෙක් ඉන්නවා මාත් එක්ක. මාත් එක්ක මගේ කම්පැනි වැඩ කරන අපි දැන් විතරයි ලංකාවේ ගර්ල්ස් දෙන්නෙක් ඉන්නේ. අනිත් ඔක්කොම කොරියන් කට්ටියයි කාම්බෝජියන් කට්ටිය විතරයි ඉන්නේ. එහෙනම් ඔයාලා මේ වීඩියෝස් බලන්න මම ගියා මං ආසම කරන තැනකට මේ මං ආසම මේකප් බඩු වලට ඔය කොස්මෙටික් පැත්තට ඔයාලට ඒකින් ඉස්සරහට වීඩියෝස් ටිකක් මම වැඩිපුර අරන් එනවා. මේ සම්බන්ධව මේ බලාපොරොත්තු තියාගන්න. ඒ වගේ වීඩියෝස් වල මොකද මම ආසම් සබ්ජෙක්ට් එකක් ඒ පැත්ත. ඒ නිසා එහෙනම් මේ වීඩියෝ ටික බලන්න ගිහිල්ලා එන්නම්. ඔයාලට බුත් සරණයි. බයි.